Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙව්මි. ඒ වගේම ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් අද තමයි 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් අද මං හිතුවා මගේ විෂන් බෝඩ් එක හදනවා කියලා. ඉතින් මම දන්නවා සාමාන්‍යයෙන් විෂන් බෝඩ් එක කලින් තමයි හදන්නේ කියලා. ඒ වුණාට දෙසැම්බර් මාසේ කියන්නේ ඔයාලා මගේ vlogs හැමතිස්සෙම බලන කෙනෙක් නම් දන්නවා. මම දෙසැම්බර් මාසේ හරියට vlog එකක්වත් ගෙනාවේ නැහැ. මොකද මං ඒ තරම්ම busy වෙලා ඉඳී ගොඩක්. එක දේවල් එක්ක ඒවා දැන් ඕකේ. ඉතින් ඒ හින්දා ඉස්සරහට තියෙන වැඩ ටික අපි කරගෙන යන්න ඕනිනේ. ඉතින් මං හිතුවා අද දවසින් මගේ විෂන් බෝඩ් එක හදනවා කියලා. ඉතින් බලාගෙන ඉන්න මං කොහොමද මගේ විෂන් බෝඩ් එක හදන්නේ කියලා. ඉතින් මම දැන් උදේ පන්සල් ගිහින් ආවේ. මම ටක් ගාලා ගිහිල්ලා ලෑස්තිලා එන්නම් ඔයාලත් එක්ක විෂන් බෝඩ් එක හදන්න. ඉතින් ඔයත් තාම විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් ඔයාට පුළුවන් මාත් එක්කම විෂන් බෝඩ් එක හදන්න ගන්න. ඉතින් එහෙම විෂන් බෝඩ් එක හදන්න ඕනි කියලා දවසක් නැහැ. ඔයාට කැමති වෙලාවක ඔයාට විෂන් බෝඩ් එක හදන්න පුළුවන්. ඉතින් මම ටක් ගාලා ලෑස්තිලා එන්නම්. ලෑස්තිලා කියන්නේ ඇඳුම් මාරු කරගෙන එන්නම්. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ මුලින්ම අපි විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කරන බඩු ටික ලෑස්ති කරගමු. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් Pinterest app එකෙන් ඔයාලගේ dreams, එතකොට 2026ට ඔයාලා කරන්න ඉන්න දේවල්, අන්න ඒ දේවල් ටික plan කරගන්න ඕනි. මේකයි අපි සාමාන්‍යයෙන් විෂන් බෝඩ් එකක් හදන්නේ අවුරුද්දකට. එතකොට ඒ අවුරුද්ද ඇතුළත අපිට හැබෑ කරගන්න පුළුවන්, අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික තමයි ඔයා විෂන් බෝඩ් එකක් ඇතුළට දාන්නේ. අනිත් එක තමයි ඔයා විෂන් බෝඩ් එකක් හදලා නිකන් ඉඳියා කියලා ඒක ඉබේ ලැබෙන්නේ නැහැ කියන එක මුලින්ම මතක තියාගන්න ඕනි. ඒ නිසා මුලින්ම ඔයා පොතකුයි පෑනකුයි අරගෙන මොකක්ද මට 2026 කරන්න තියෙන්නේ. ඔයා සමහර විට ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න ඉන්නවා ඇති. අන්න ඒ වගේ. දැන් අනිත් එක තමයි ඔයා මේ අවුරුද්දේ ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න, يعني ඩිග්‍රී එක දැන් මම නම් මේ අවුරුද්දේ මගේ ඩිග්‍රී එක පටන් ගන්නවා. හැබැයි මට ඒක කම්ප්ලීට් කරලා ඉවර කරන්න බෑ. ඒකට අවුරුදු 4ක් යනවා. එතකොට මම ඒ අවුරුදු 4 ඉවර වෙන අවුරුද්දේදී මට දාන්න පුළුවන් මම මේ පාර ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා කියලා. හැබැයි මට මේ පාර විෂන් බෝඩ් එකට ඇඩ් කරන්න බෑ මම ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා කියලා. හැබැයි මම ඩිග්‍රී එකක් පටන් ගන්නවා කියන අදහස දෙන්න මට පුළුවන් ඒකට ගැලපෙන පින්තූරයක් විෂන් බෝඩ් එකට දාන්න. ඒ වගේ ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනි ඔයා 2026 මොනවද කරන්න ඉන්නේ. ඒ වගේම ඔයාට මේ අවුරුද්දේ කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. ඉතින් මම ඒ විදිහට මට 2026 කරන්න තියෙන දේවල් සහ මට කරන්න පුළුවන් දේවල් මම Pinterest app එකට ගිහිල්ලා, ඉතින් මං හිතනවා හැමෝම Pinterest app එක දන්නවා ඇති කියලා. ඉතින් Pinterest app එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ goals වලට, ඔයාලගේ dreams වලට අදාළ ලස්සන පින්තූර ඕනි තරම් තියෙනවා. ඔයා කැමති තරමක් ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
පොඩි විෂන් බෝඩ් එකක් වුණත් ලොකු විෂන් බෝඩ් එකක් වුණත් ඔයා කැමති විදියට හදන්න. ඉන්න මම මුලින්ම ගිය අවුරුද්දේ තමයි විෂන් බෝඩ් එකක් හැදුවේ. ඉතින් ඒකෙත් ගොඩාක් ඒ වගේ හරි ගියා. ඒ වෙනුවට අපි මහන්සි වෙන්න එපයි. සමහර වෙලාවට අපිට ඒව කරගන්න බැරි වෙන්න පුළුවන්. හරිද? මම ඒ අවුරුද්දේ හැදුවේ හරිම පුංචි විෂන් බෝඩ් එකක්. ඒක මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මම ගිය අවුරුද්දේ හදපු විෂන් බෝඩ් එක. මේ මම සාමාන්‍යයෙන් ඔය අපි අයින් කරන බෝඩ් එකකින් තමයි හැදුවේ. මට පළවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ නිසා තමයි මම මේ විෂන් බෝඩ් එක හැදුවේ. ඉතින් මේකේ සමහර ඒවා මම කොහොම හරි ඇත්ත කරගත්තා. සමහර ඒවා බැරි වුණත් අපිට පුළුවන් ඒවා මේ අවුරුද්දට එකතු කරගන්න. ඉතින් මම මේ විෂන් බෝඩ් එක අයින් කරන්නේ නැහැ. මේකත් මම තියාගන්නවා. මොකද මට එතකොට බලන්න පුළුවන් මගේ කැපැසිටි එක කොච්චර දීලාද කියලා මේ අවුරුද්දට. ඉතින් මම මේක විසික් කරන්නේ නැහැ. ඉතින් මේකත් මං ගාව මං තියාගන්නවා. මේ පාරේ විෂන් බෝඩ් එක නම් මම ගොඩාක් ප්ලෑන් කරලා ගොඩක් කල් ඉඳන් දැන් විෂන් බෝඩ් එක අද හැදුවට ෆොටෝස් අරගෙන දැන් සතියක් දෙකක් විතර වෙනවා. මේ අදත් එනකොට ගන්න අමතක වෙච්ච ටිකක් ගත්තා. ඊට කලිනුත් ගොඩාක් ඒවා ගත්තා. ඉතින් අපි වැඩි කතා නැතුව මුලින්ම ඔයාලට ඕනි වෙනවා විෂන් බෝඩ් එක හදන්න. බෝඩ් එකක්. එතකොට මේක ඔයාලට කැන්වස් බෝඩ් එකක් ගන්නත් පුළුවන්. කැන්වස් බෝඩ් එකක් ගන්න පුළුවන්. මම මේ වගේ බ්‍රවුන් කලර් බෝඩ් එකක් තමයි ගත්තේ. නැත්නම් ඔයාලට බ්‍රිසිල් බෝඩ් එකක් ගන්න පුළුවන්. කාඩ් බෝඩ් එකක් ලස්සන කරලා ගන්න පුළුවන්. ඉතින් මම මේ අරගෙන තියෙනෙත් මේ අයින් කරලා දාපු බෝඩ් එකක්. ඉතින් මේ වගේ ඔයාලගේ ක්‍රියේටිව් එකත් එක්ක මේක හදන්න. එතකොට ඒක හරි ලස්සනට හැදෙනවා. එහෙනම් අපි මුලින්ම ඕනි කරන බට් ටික ලෑස්ති කරගත්ත ගම් කතුරු ඔයාලට අවශ්‍ය පික්චර්ස් ටික බෝඩ් එක. එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත print outs ටික. ඔයාලට මේ ටික කඩේකට දීලා print out ගන්න shop එකකින් සාමාන්‍ය විදිහට colour print outs ගන්න පුළුවන්. ආදවත සනසන මනදොල පිනවන හරි දැන් මම මේ පින්තූර ටික කපාගෙන ඉවරයි. ගොඩක් තියෙනවා මේ පාර නම්. ඒ වුණාට සමහර ඒවා මම වැඩිපුර අරගත් ඒවා තියෙනවා. එතකොට ඒවා අයින් කරනවා. වැඩිපුර අරගත් ඒවා ඔය මම ඒ වෙලාවට තෝරලා මේ ලස්සන කලවනවා කියලා හිතලා ගත්ත ඒවා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ පාර මම ඇචීව් කරගන්න ඉන්න ඩ්‍රීම්ස් ටික තමයි. හරිද? ඉතින් අපි දැන් මේ ටික ලස්සනට අපේ විෂන් බෝඩ් එකේ අලව ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මේ print outs ගන්න ගමන් විෂන් බෝඩ් එක ලස්සන කරන දේවලුත් Pinterest එකෙන්ම අරගෙන ඒ දේවල් print outs ගන්න පුළුවන්.
ඉතින් දැන් මම විෂන් බෝඩ් එකේ ඩ්‍රීම්ස් ටික අලවගෙන ඉවරයි. තව මට තියෙන්නේ හිස්තැන් වලට පොඩි පොඩි ඩෙකොරේෂන්ස් ටිකක් දාන්න. ඉතින් දැනට මම අලවගත්ත ටික ඩ්‍රීම්ස් ටික නම් සම්පූර්ණයෙන්ම අලවගෙන ඉවරයි. ඒ ටික මම ඔයාලට පෙන්නන්නම්. මම මේ වගේ පොඩි පොඩි ඩෙකොරේෂන්ස් ටිකක් ගත්තා. ඒ ටිකත් මම print outs ගත්තා. අපි දැන් ඒ ටිකත් අලවගෙන හිස්තැන් ටික චුට්ටක් වහගමු. ඉතින් මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඉතින් ඔයත් තාමත් විෂන් බෝඩ් එක හැදුවේ නැත්නම් ඔයාගේ දැම්ම අදම try කරන්න. මං වගේ තාම හදන්න බැරි වුණ කෙනෙක් නම් හදන්න ඕන. දැන් මම නම් හදලා ඉවරයි. හරිද? ඉතින් දැන් මම මේක මම බිත්තියේ ඉඩක් තියාගෙන තිබ්බේ කාමරේ මේ පාරස් කරපු වෙලාවෙ. ඉතින් එතන දැන් මේක එල්ලන්න තමයි හදන්නේ. එතකම් ඔයාලා මාත් එක්ක ඉන්න. ඉතින් මට හිතුණා මේ පාර මේකට චුට්ටක් ලයිට් එකකුත් දාන්න බලමු වැඩේ ලස්සනට එයිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ විෂන් බෝඩ් එක හැදුවේ. ඉතින් ඔයත් තාම විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ගැන හොඳට හොයලා බලලා මම වගේම මම කියපු දේවල් වගේම අනිත් දේවල් ගැනත් හොයලා බලලා ලස්සන විෂන් බෝඩ් එකක් හදන්න. ඒ වගේම ඒක විෂන් බෝඩ් එකකට සීමා වෙන්න නොදී ඔයා ඒ හීන ගෝල්ස් වලට යන්න පුළුවන් තරම් try කරන්න. ඉතින් මම ඔයාලා හැමෝටම මේ අවුරුද්දේ පළවෙනි දවසේ සුබ පතනවා. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ඔයාලගේ විෂන් බෝඩ් එකේ තියෙන ඩ්‍රීම්ස් ඒ වගේම ඔයාලා කරන් ඉන්න හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් මම මේ මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර කරා. ඔන්න ඊළඟට මම අරගෙන එනවා මගේ ජර්නල් එක ගැන වීඩියෝස් ටිකක්. ඉතින් මම අලුතෙන් මේ අවුරුද්දේ ජර්නල් එකක් හදන්න හිතුවා. ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලලා තියෙන අය නම් මම කලින් පුංචි ජර්නල් එකක් කරගෙන ගියා ජර්නල් ප්‍රැක්ටිස් වලට. ඉතින් මේ වෙද්දි මම ඒකෙන් හොඳ ප්‍රතිඵල ගත්ත නිසා මට දැන් හිතලා තියෙන්නේ අවුරුද්දටම ලස්සන ජර්නල් එකක් හදන්න. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් මම එන්නේ ඔයාලත් එක්ක ඒ ජර්නල් එක සෙටප් කරන හැටි බලන්න. ඉතින් ඔයාලත් බලන්න මම කොහොමද මගේ ජර්නල් එක හදන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලත් මම වගේ අන්න අර පේන විෂන් බෝඩ් එක හදලා ඉන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට එනකන් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම බයි.